නැවතත් අලුත්ම මාතෘකාවක් එක්ක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ලෝකෙ පුරා මිලියන ගණනක් දෙනා ආදරය කරන ක්‍රීඩාවක් වන ක්‍රිකට් අදහින් නොහැකි පරිවර්තනයක් අද්දර සිටිනවා කිව්වොත් ඔයාලා පිළිගන්නවද? ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායන් අගය කරනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කියන්නේ උරුමය සහ අති නවීන නවෝත්පාදන වල මිශ්‍ර වීමක් ලෙස අපිට පිළිගන්න වෙනවා. ඒ නිසා අපි අද කතා කරන්නේ කෘත්‍රිම බුද්ධිය, AI, AR, විශාල දත්ත සහ ස්වයංක්‍රීය පද්ධති මගින් ක්‍රීඩාව ක්‍රීඩා කරන, නරඹන සහ විනෝදවන ආකාරය මූලික වශයෙන් වෙනස් කරන ලෝකයක් ගැන. අද අපි ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය හැඩගස්වන තාක්ෂණික විප්ලවය පිළිබඳ ගැඹුරින් සොයා බලනවා. ක්‍රීඩාවේ නව යුගය ගවේෂණය කරන්න රැඳී සිටින්න. මුලින්ම අපි කතා කරමු AI සහ දත්ත විශ්ලේෂණය, data analytics ගැන. ඒ ක්‍රීඩක කාලසාධන විප්ලවීය වෙනසකට ලක් කරන එන්ජිම කියලා කිව්වොත් නිවැරදි. පන්දුවේ ගමන්පතය, පන්දුවේ යැවීමේ වේගය වගේම ක්‍රීඩක චලනයන් කැපී පෙනෙන නිර්වද්‍යතාවයකින් විශ්ලේෂණය කිරීමට පොප් අයි වගේ මෙවලම් අපි දැනටමත් භාවිතා කරනවා. නමුත් AI මේ තවත් ඉදිරියට ගෙන යනවා. සජීවී තරගයක් අතරතුර තත්ත්වකාලීන විශ්ලේෂණ ලබා දීම, ක්‍රීඩක තුවාල සිදුවීමට පෙර අනාවැකිකීම සහ තනි ක්‍රීඩක අවශ්‍යතා මත පදනම් වන පුහුණු චර්යාවන් අභිරුචිකරණය ගැන සිතන්න. පන්දුවවන්නන් සඳහා AI ඇල්ගොරිදම් වලට තරඟ මාලාවක් පුරා කාර්යසාධනය තක්සේරු කිරීමට, තීරණාත්මක රටා හඳුනා ගැනීමට සහ නිරවද්‍යතාවය සහ වේගය වැඩි දියුණු කිරීමට නව යෝජනා කිරීමට හැකියාව තිබෙනවා. ආරක්ෂාව ගැන කතා කරනකොට AI බලෙන් ක්‍රියා කරන පැනදිය හැකි උපාංග මගින් ක්‍රීඩක යෝග්‍යතාවය අඛණ්ඩව නිරීක්ෂණය කරනවා වගේම ඉතා ඵලදායී විදියට තුවාල වැළැක්වීමේ උපාය මාර්ග හා ක්‍රීඩකයා අනුව සුවය ලැබීමේ සැලසුම් සක්‍රිය කරනවා. උසස් පැනදිය හැකි තාක්ෂණය wearable ටෙක්නොලොජි හේතුවෙන් දත්ත විප්ලව ක්‍රිකට් පිටිය තුළම සිදුවෙමින් පවතිනවා. උපකරණවල හෝ ඇඳුම්වල සවි කර ඇති සංවේදක මගින් හෘද ස්පන්දන වේගය, මාංශපේශී චලනය සහ ආතති මට්ටම් වැනි තීරණාත්මක මෙනුම් අඛණ්ඩව අධීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ රියල් ටයිම් කායික දත්ත වෛද්‍ය කණ්ඩායම් වෙත සහ පුහුණුකරුවන් වෙත ඍජුවම යවන්න හැකියාව තියෙනවා. ඒ නිසා ක්‍රීඩක ආදේශන, විවේකය සහ සුවය ලැබීම පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට ඉඩ සැලසෙනවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ තාක්ෂණය ආබාධ අවම කිරීමට ඉඩ සලසා දීම. කායික දත්ත අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් මේ පළඳින්න පුළුවන් උපාංග මගින් තෙහෙට්ටු හෝ ආතතිය පිළිබඳ පූර්ව සංඥා හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ උපරිම කාර්ය සාධනය සහතික කරමින් නියමිත වේලාවට තීරණාත්මක කරුණු වලට මැදිහත් වීමට ඉඩ සැලසෙනවා. සැකසහිත තීරණ දිගු කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ කොටසක් වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් AI වෙනස් කිරීමට සමත් වුණා. අනාගතයේදී තරග විනිශ්චය කටයුතු ස්වයංක්‍රීය කිරීම සම්මතයක් බවට පත් වේ. කඩුල්ල කඩා දැමූ විට ක්ෂණිකව හඳුනා ගන්න ස්මාර්ට් බේස් වැනි තාක්ෂණ AI ආධාරක DRS Decision Review System සමගින් පරිපූර්ණ නිරවද්‍යතාවයක් ලබා දිය හැකියි. පැහැදිලි LBW තීරණ වගේම පන්දුව කඩුල්ලට වැදුනේද යන්නේ ඉතාම කෙටි කාලයකින් විශ්ලේෂණය කරමින් AI බලති කැමරා මගින් යවන සෑම පන්දුවක්ම නිරීක්ෂණය කිරීම නුදුරු අනාගතයේදී සිදුවිය හැකියි. මේ ක්‍රියාවලිය වේගවත් වගේම කාර්යක්ෂම වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ නිසා මිනිසා අතින් සිදුවන දෝෂ සහ තරඟ මතභේද අවම කරන්න පුළුවන්. අනාගත පුහුණුව රඳා පවතින්නේ අත්‍ය යථාර්ථය. ඒ කියන්නේ virtual reality මත වෙන්න පුළුවන්. කලින් සකස් කළ පරිසරයක් ඇතුලේ පන්දු යැවීම, පන්දු රැකීමේ අවස්ථා සහ අධිපීඩන තරඟ තත්ත්වයන් යථාර්ථවාදී ලෙස නිර්මාණය කරමින් ඒවා අනුකරණය කරන්න ක්‍රීඩකයන්ට ඉඩ සැලසෙනවා. ඒවා තාක්ෂණික කුසලතා සඳහා පමණක් නොවේ, මානසික සූදානම සඳහාත් අවශ්‍යයි. උදාහරණයක් විදිහට පිටිකරුවන්ට විවිධ තනතිරු තත්ත්වයන් සහ පන්දු වේගයන් ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔවුන්ගේ උපාය මාර්ගය වැඩි දියුණු කිරීමට හැකියාව තියෙනවා. ක්‍රීඩකයන් ප්‍රතිලාභ ලබනවා වගේම තරඟ නැරඹීමේ අත්දැකීම විස්තෘත යථාර්ථය, ඒ කියන්නේ augmented reality හරහා විශාල දියුණුවක් ලබා ගැනීමට නියමිතයි. නිකමට සිතා බලන්න. ඔයාගේ ගෙදර සිට තරඟයක් නරඹන අතරතුර ක්‍රීඩක සංඛ්‍යා ලේඛන, තනතිරු තත්ත්වයන් සහ සජීවී පන්දුවල දත්ත ඇතුළත් හොලෝග්‍රැෆික් දර්ශන ඔයාට ඉදිරියෙන් දිස්වෙනවා. AR කණ්ණාඩි හෝ ස්මාර්ට්ෆෝන් භාවිත කරන රසිකයන්ට තරඟය අතරතුර තත්ත්වකාලීන, ඒ කියන්නේ රියල් ටයිම් ක්‍රීඩක සංඛ්‍යා ලේඛන, අන්තර්ක්‍රියාකාරී ආකාරයට තරඟ නැවත නැවත ධාවනය කර බැලීම වගේම විවිධ විශ්ලේෂණ වෙත ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒක හරි ආකර්ෂණීය අත්දැකීමක් නිර්මාණය කරයි. ඒ වගේම තරඟ විකාශනයේද වෙනස් වෙමින් පවතිනවා. අංශක 360 කැමරා සහ AI බල ගැන්වූ විස්තර විචාර වගේ නවෝත්පාදන මගින් ඔයාගේ නැරඹුම් අත්දැකීම් පාලනය කරන්න ඔයාට අවස්ථාව ලබා දෙන්න හැකියාව තියෙනවා. ඔයාට අවශ්‍ය ඕනෑම කෝණයකින් ක්‍රීඩාව නැරඹීමට හෝ
ඔයාගේ කැමැත්ත මත පදනම් වෙලා ඔයාට අභිරුචි විස්තර විචාරයක් ලබා ගැනීමට හැකියවීම සිතා බලන්න. AI විස්තර විචාරකයන් ගැඹුරු දත්ත විශ්ලේෂණයන් භාවිත කරමින් ඇදහිය නොහැකි තීක්ෂණ බුද්ධියක් ලබා දීමට ප්‍රධාන ක්‍රීඩකයන් ඉස්මතු කිරීමට සහ වත්මන් බිඳුම් මත පදනම් වූ තරඟ ප්‍රතිඵල පවා පුරෝකථනය කිරීමට කටයුතු කරන්න පුළුවන්. අඩුවෙන් අවධානය යොමු කරන ශ්‍රේෂ්ඨ දෙකක් තමයි ටිකට් පත් නිකුත් කිරීම සහ ක්‍රීඩා පිටි නඩත්තු. වඩාත් ආරක්ෂිත සහ විනිවිද පෙනෙන ටිකට් පත් පද්ධති නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා වංජා ටිකට් කළුකඩේ විකිණීම් වගේම ව්‍යාජ ටිකට් පත් ගැටලුව විසඳන්න පුළුවන්. ඒ එක්කම බ්ලොක්චේන් නිසා රසික ටෝකන් ෆෑන් ටෝකන්ස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ හේතු නිසා සුවිශේෂී වෙළඳ භාණ්ඩ තරඟ අන්තර්ගත වගේම තරඟයේ ක්‍රීඩකයන් තේරීම වැනි තීරණ සඳහා ඡන්ද ලබා දෙන ඩිජිටල් හැකියාවක් ලැබෙනවා. රසිකයන්ට වෙන කවදාවත් වඩා අමුතු සම්බන්ධයක් දැනීමට ඒ නිසා ඉඩ සැලසෙනවා. අවසාන වශයෙන් රොබෝ විද්‍යාව, රොබොටික්ස්, ක්‍රීඩාංගන සහ පහසුකම් ස්වයංක්‍රීය කරන්න ඉඩක් තියෙනවා. රොබෝවලන්ට ස්වාධීනව තනකොළ කැපීමට, කුටි පිරිසිදු කිරීමට සහ උපකරණ අලුත් වැඩියක් කිරීමට පුළුවන් වගේම කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලා පිරිවැය ඉදිරි කරගන්න පුළුවන්. රොබෝ විද්‍යාව ආරක්ෂාව, ටිකට් පත් පරීක්ෂා කිරීම වගේම සෙනඟ කළමනාකරණයට උපකාරී කරගන්න පුළුවන්. ඒ නිසා ක්‍රීඩාංගන වඩා ආරක්ෂිත හා සංවිධානාත්මක තැනක් බවට පත් වේ කියලා අපට හිතන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉතා උද්‍යෝගිකයි. තාක්ෂණයේ ක්‍රීඩක කාර්යසාධනය ඉහළ නංවන්න, රසික සහභාගීත්වය වැඩි දියුණු කරන්න වගේම ක්‍රීඩාව වඩාත් කාර්යක්ෂම කරගන්න යොදාගෙන කාලය වැඩි ඈතක නැහැ. ක්‍රිකට් තවමත් සම්ප්‍රදායන්ගෙන් පිරීලා තිබුණා මේ තාක්ෂණික දියුණුව බලවත් නව යුගයක ආරම්භය සනිටුමන් කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික අනාගතයේ මොන කොටස ගැනද ඔයාලා වඩාත් උද්‍යෝගිමත් වන්නේ කියලා කමෙන්ට් වලින් අපට කියන්න. මේ වීඩියෝට ලයික් කරන්න. තවත් ක්‍රීඩා තාක්ෂණික තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.